ආයි රෑට කේක් හදලා උදේට ඔෆිස් යන්න පරක්කු වුණාට පස්සේ ටක් ගාලා හදාගන්න පුළුවන් රස කෑමක් තමයි අරගෙන ආවේ. අපේ කෞෂිබෙල් බබාගෙන් තමයි මම මේ රෙසිපි එක හොයාගත්තේ. මේකට කියන්නේ අල බත කියලාලු. හැබැයි කම්මැලි බත කියලාත් කියනවලු. ඒ වුණාට රස නම් කියලා වැඩක් නැහැ. එහෙනම් හදමුද? අපි ගෙදර වෙන සාමාන්‍ය හාල් එකක්ම හොඳට හොදලා අරගෙන ඒකට මුලින්ම රම්පේ දානවා. ඊට පස්සේ ඒකට එනසාලට 3ක් ඒ වගේම කරාබු නැටි 2ක් මං දාලා පියනෙන් වහලා රයිස් කුකර් එක ඕන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් බත් එක එහෙම පැහෙනකන් අපි අපේ අනිත් වැඩ ටික පටන් ගන්න ඕනේ. මේකට ඔයාට මොනවා හරි මීට් ඔප්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද ගන්නේ සොසේජ්. ඉතින් තෙල් ටිකක් හොඳට රත් වෙන්න දාලා ඒ පෑන් එකට මම සොසේජ් ටික ඇඩ් කරනවා ඉස්සෙල්ලම. හීනියට කපාගෙන තියෙන්නේ එතකොට හොඳට බැදෙන නිසා. ඊට පස්සේ කොටු හැඩයට ෂූටියට කපාගත්ත අල ටිකත් අපි බැදෙන්න දානවා. ඊට පස්සේ ඒ දෙක හොඳට ටිකක් රන්වන් පාට වෙනකන් බැදෙද්දි මම මේකට එකතු කරගන්නවා බීලුණු. බීලුණුත් එක්කම කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳටම බැදෙන්න ඕනි. අල හොඳට බැදුනම තමයි මේකේ ගොඩාක් රස වෙන්නේ. ඒ අතරතුරේ මම මේකට එකතු කරගත්ත කෑලි මිරිස්, ලුණු, ඒ වගේම කහ චුට්ටක්. ඒ ටික නම් වීඩියෝ කරගන්න අමතක වෙලා. දැන් මේ ටික හොඳට කවලම් කරන්න ඕනි. පේනව නේද මේකේ තියෙන රස පාට? ඊට පස්සේ අපි මේ ටික බත් එකට දාලා හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මගේ රයිස් කුකර් එකේ හට්ටිය නම් මදි වුණා. ඒක නිසා මම මේක වෙන හට්ටියකට දාලා හොඳට කවලම් කරගත්තා. ඊටත් පස්සේ තවත් විනාඩි 10ක් විතර මේක හොඳට වහලා තියන්න. ඔයාලට කැමති නම් මේක ක්ලිප් එකේම තව විනාඩි 10ක් විතර තැම්බෙන්න තියන්නත් පුළුවන්. ඒත් එහෙම අවශ්‍යම නැහැ. මම මෙන්න මේ විදිහට තමයි කරේ. මේක කන්න ඇත්තටම වෙන මුකුත් ඕනේ නැහැ. ඔයා මේකත් එක්ක විතරක් කාලා බලන්න මාර රසයි. මට නම් 3 වෙලටම දුන්නත් කන්න පුළුවන්. ඉතින් අපිට ගෙදරදී හදිස්සියට ගෙදර තියෙන දේවල්ම විතරක් දාලා මෙන්න මේ විදිහට ඉක්මනට රසම රස බත් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාත් අනිවාර්යෙන් try කරලා බලන්න. අපේ කෞෂි බබාට තමයි thanks කරන්න ඕනි. එයා ඒ වීඩියෝ එක දාපු දවසේ ඉඳන් අද වෙනකන් කීපාරක් මම මේක හදලා කෑවද නම් මට මතක නෑ. ඊට පස්සේ කලින් දවසේ හදපු බැදුම් මංගාව තිබ්බා. මං ඒකෙන් ටිකකුත් දාගෙන මෙන්න මේ විදිහට තමයි මගේ බත් එක ඔෆිස් අරගෙන ගියේ. ලොකු බොක්ස් එකක් අරන් ගියා. මොකද මේක හදන් එන දවසට ඔෆිස් එකෙත් ගොඩක් කට්ටිය ඉන්නවා මේක කන්න. මං විතරක්ම නෙමෙයි. එහෙනම් ඔයත් මේක හදලා බලලා රසයිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ලොකු අයට විතරක් නෙමෙයි මිරිස් ටිකක් අඩුවෙන් දාලා මේ බත් එක පොඩි බබෙකුට නම් දෙන්න පුළුවන්. මොකද ගම් මිරිස් ඒ වගේ කිසිම දෙයක් අපි ඇඩ් කරන්නේ නැහනේ. එහෙනම් ලොකු පොඩි හැමෝම හදාගෙන කාලා රසයිද කියලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් දාන්න. බයි.